YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද ගෙනල්ලා තියෙනවා වර්ගජ සමීකරණ ගාන. විභාගෙට ගොඩක් උදව් වෙන්න පුළුවන් ගානක් ගෙනල්ලා තියෙන්නේ. මේ ගානේ අපිට විමසලා තියෙනවා කිසියම් ප්‍රශ්න කිහිපයක් x වලගේ හොයන්න කියලා. x කියලා මෙතන අපිට දීලා තියෙන ඇත්තරම AD පාදයේ දිග. ඒ වගේම අපිට දත්තයක් දීලා තියෙනවා AD සමානයි CD කියලා. ඒ කියන්නේ මෙතන AD කියන්නේ x නම් මෙන්න මේ DC නැත්තම් CD කියන්නේ x වෙන්න එපා. ඒක තමයි ඒ දත්තයක් විදිහට දීලා තියෙන්නේ. ඇත්තට මේ වගේ ගානක් ගොඩ දාගත්තොත් අපිට තාමත්ම ලේසියෙන් අපේ ඕලෙල් පේපරේ එන වර්ග සමීකරණ ගාන ගොඩ දා ගන්න ගොඩක් ලේසි වෙයි කියලා හිතන නිසා තමයි මේ වගේ ගැටලුවක් තෝරගත්තේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ ගානට ප්‍රවේශයක් වෙන්නේ කියලා. අපිට කියලා තියෙනවා වර්ගද සමීකරණයක් තෘප්ත කරන බව පෙන්වන්න කියලා. විභාගයේදී විශේෂයෙන් ඕලෙල් පේපරේ අනිවාර්යයෙන්ම ඔය අපි කියනවා වර්ග සමීකරණයක් දීලා ඒක තෘප්ත කරනවා කියලා පෙන්වනවා. තෘප්ත කරනවා කියලා කියන්නේ ඒ වර්ග සමීකරණය අරගෙන පෙන්වන්න. මොකක් හරි ක්‍රමයකින් ඔප්පු කරලා අරගෙන පෙන්වන්න කියලා. හරි, මෙතන මේ තියෙන මොකද්ද ABCD කියන්නේ ට්‍රැපීසියක් නෙමේ නංගි මල්ලි. එතකොට අපිට පුළුවන් මේ ට්‍රැපීසියමේ වර්ගඵලය සලකන්න. ට්‍රැපීසියමේ ABCD ට්‍රැපීසියමේ අපේ මම කෙටියෙන් ලියන්නම් වර්ගඵලය සලකන්න පුළුවන්. ට්‍රැපීසියමේ වර්ගඵලය අපි කියන ට්‍රැපීසියමේ වර්ගඵලය දැනගෙන ඉන්න ඕනේ සූත්‍රයක් විදිහට. මොකද්ද සූත්‍රය? පොඩ්ඩක් මතක් කරන්න බලන්න. ඒක තමයි. මොකද්ද? AB පාදය එකතු කරනවා DC පාදය. එහෙම නැත්නම් සමාන්තර පාද දෙකේ දිගෙහි එකතු කරලා වැඩි කරනවා ලම්බ උසෙන්. මෙතන මෙන්න මේ AD කියන්නේ ලම්බ උසනේ. ඒකෙන් වැඩි කරනවා. වැඩි කරලා විතරක් හරියන්නේ නැහැ. දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදන්න ඕන. සූත්‍රයක් විදිහටම අපි ලියමු. මෙන්න මේ AB පාදය එකතු කරනවා මෙන්න මේ DC ට. හරිද? එකතු කරලා අපි දෙකෙන් බෙදලෙමු. හරිද? දෙකෙන් බෙදලා වැඩි කරනවා ලම්බ උස වෙන AD ගෙන් වැඩි කරනවා. හරි. ওই විදිහට වැඩි කරලා අපිට අගයන් ආදේශ කරන්න තියෙනවා. අගයන් ආදේශ කරන්න මේ පුළුවන් ලේසියෙන්ම හේතුව තමයි මේ ට්‍රැපීසියමේ වර්ගඵලය අපිට දීලා තියෙනවා. වර්ග සෙන්ටිමීටර 12යි කියලා. මම මෙතනදී 12 විතරක් ගන්නම්. මොකද අපි දැන් වර්ග සමීකරණය තෘප්ත කරගැනීමේ අරමුණෙන් ඉන්නේ. හරි, එහෙනම් බලන්න මේ AB පාදය කියලා තියෙන x ධන 4යි. ඒකට එකතු කරන්න ඕනේ x. මං කෙලින්ම ලියන්නම් ඒ නිසා. ඇයි AB කියන්නේ x ධන 4යිනේ. DC කියන්නේ x. අන්න ඒ විදිහට ලියලා එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා AD උසෙන්. AD උස කියන්නේ xම තමයි. එතකොට මේ x කායින්ද වැඩි වෙන්නේ? මෙන්න මේ සම්පූර්ණ සෙට් එකෙන්ම තමයි වැඩි වෙන්නේ. ඒක මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් මම තව සුළු කරන්නම් චුට්ටක්. 12 සමාන වෙනවා. මේ බලන්න. මේ x සහ මේ x එකතු කරන්න පුළුවන් සජාතීයයි. x ලා දෙන්නේ කෙනේ නම් x ලා කොහේ හිටියත් මෙන්න මේ වගේ ප්‍රකාශනයක අපිට එකතු කරලා මෙතන එනවා 2x ධන 4 ඒ විදිහටම ලියන්න. හරි. ඒ විදිහට ඇවිල්ලා බෙදීම දේවතාවක් මොකද්ද? x කියලා ඉන්නවා. මේ x මෙන්න මේ සෙට් එකෙන් ගුණ වෙන්න ඕනේ තාම. හරි. ගාන ඉවර වෙන්නේ නැහැ. මෙතනින් සුළු කරගන්න පුළුවන් අපිට. මෙන්න මේ බලන්න. මෙන්න මේ 2x ධන 4 කියන එකෙන් නංගේ මල්ලි අපිට දෙකක් එළියට ගන්න පුළුවන්. දෙක කියන සාධකේ එළියට ගන්න පුළුවන්. බලන්න කොහොමද ගන්න කියලා. මෙන්න මේ ප්‍රකාශනය මෙන්න මේ පොඩි කෑල්ල සලකන්නේ. එතකොට එළියට ගත්තාම 2x කින් දෙකක් එළියට ගිහින් වරහණ ඇතුළට යනවා x එකක්. ඒ කොහොමද? හේතුව පුතේ මේ 2x සහ 4 කියන එක දෙකෙන් බෙදෙනවා. ඒකයි එළියට ගන්න පුළුවන් කියලා කිව්වේ. දෙක කියන සාධකය. එහෙනම් 2x කින් දෙක එළියට ගියපුවාම ඇතුළට ගියේ x. ඒ කොහොමද? මෙන්න මේ 2x දෙකෙන් බෙදිලා x කියලා එනවා. එහෙනම් මෙතන ධන මෙතනින් ඇතුළට යනවා 4 බෙදීම 2 2යි කියලා. 4න් දෙකක් අඩු වෙලා නෙමෙයි යන්නේ. හැම වෙලාවෙම ඇතුළට යන්නේ මේ එළියේ තියෙන සාධකයෙන් බෙදිලා. 4 දෙකෙන් බෙදිලා තමයි දෙකක් ඇතුළට යන්නේ. හරි. එහෙනම් බෙදීම 2 වැඩි කිරීම x ඒ විදිහටම තියෙනවා. මේ බලන්න ලස්සන දෙයක් වෙනවා. මෙන්න මේ දෙකට මෙන්න මේ දෙක කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා අපිට ඉතුරු වෙනවා 12 සමානයි x ධන 2 වතාවක්
x කියලා. x ධන 2 වතාවක් x කියලා. බෝඩේ මම උඩින් ලියන්න යට ඉඩ නැති නිසා එතකොට අපිට එනවා මෙන්න මෙහෙම ප්‍රකාශනයක් සමීකරණයක් x ධන 2 වතාවක් x කියලා. හරි මේක දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේකදී අපිට කරන්න තියෙන්නේ වරහන් ඉවත් කිරීම. කොහොමද ඉවත් කරන්නේ? මේ x ගුණ වෙන්න ඕනේ මෙයාගෙමුත් මේ x ගුණ වෙන්න ඕනේ මේ ඇතුලේ තියෙන මෙයාගෙමුත්. මෙයාගෙන් ගුණ වුණාම x වරක් x x වර්ගය ධන ඇයි ධනනේ මෙතනත් ධන තියෙන ධන දෙවරක් x 2x. අන්න දැන් මේ ධන 12 මේ පැත්තට ගත්තාම මේ පැත්තේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැනේ. බිඳුව සමාන වෙනවා x වර්ගය ධන 2x ධන 12 මේ පැත්තට ගියපුවාම ඍණ 12 වෙනවා. බලන්න ඕකද තියෙන උත්තරේ කියලා. x වර්ගය ධන 2x ඍණ 12 සමානයි බිඳුව කියලා එනවා. බලන්න ඔයගොල්ලෝ හදලා උත්තරේ ගත්තද කියලා. එහෙනම් ඔය විදිහට තමයි පළවෙනි කොටසට අදාළව උත්තරේ අපි ගන්නෙ. හරි එතකොට මෙන්න මේ ලබාගත් වර්ගජ ප්‍රකාශනය අපිට වර්ග පූර්ණයෙන් හෝ වෙනත් ක්‍රමයකින් විසදලා අපිට කියනවා x වලගේ ගන්න කියලා. ඔව් ඇත්තරම මේ තියෙන දැන් වර්ගජ සමීකරණය. වර්ග සමීකරණයක් කියලා අඳුන ගන්න මේ මෙතන දෙකක් තියෙන. ඇත්තරම x වල උපරිම බලය විශේෂ දෙක තියෙන නිසා තමයි වර්ග සමීකරණයක් කියලා කියන්නේ. එහෙනම් අපි බලමු මේක වර්ග පූර්ණ ක්‍රමයෙන් විසඳන්න. වර්ග පූර්ණ මොකද්ද වර්ග පූර්ණය කියන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. මම මෙතන ගාන ගොඩ දාගන්න ලේසි ක්‍රමයක් කියලා කියන්නේ. ලේසි ක්‍රමයක් කියන්නම්. මෙතනදී අපිට කරන්න පුළුවන් අපි වරහණකින් පටන් ගන්න. වරහණකින් පටන් ගන්න හේතුව තමයි මෙන්න මේ x වර්ගයේ සංගුණකේ එකක් වෙන නිසා. x වර්ගයේ සංගුණකේ එකක් නිසා මම වරහණක් දාලා x ලියනවා. මොකක් නිසාද? x වර්ගයේ සංගුණකය එකක් නිසා. x වර්ගයේ සංගුණක එකක් වෙලා තිබ්බේ නැත්තම් එහෙම තිබුණ නැත්තම් මුළු වර්ගජ ප්‍රකාශනයේම මෙතන අපි හිතමු 3 තිබ්බා කියලා. මුළු වර්ග ප්‍රකාශනයේම තියෙන එක් එක් පදයන් 3න් බෙදලා ඉන්ට වෙනවා. දැන් මෙතන අපේ වාසනාවට මෙතන තියෙන්නේ 1. ඒ නිසා x දාගන්න පුළුවන්. දාගෙන මෙන්න මේ ලකුණ කෙලින්ම දානවා. කවුද ලකුණ? ධන. ධන ලකුණ දාලා මෙන්න මේ 2 කියන සාධකය නැත්තම් මේ x ගේ සංගුණකය. කාගේ සංගුණකයද? x ගේ සංගුණකය 2කින් බෙදලා දානවා. x ගේ සංගුණකය 2කින් බෙදලා දානවා. එහෙනම් මෙතෙන්ද එන්නේ 2 නෙමෙයි 2 2කින් බෙදුනම මොන බලන්න මටත් වැරදුනා. මෙතන ඉන්නේ 1. 1 දාලා වරහණ වහලා වර්ගයක් දානවා. වරහණ වහලා වර්ගයක් දාලා මෙන්න මේ මෙතනින් එනවනේ එකේ වර්ගයක්. එමන් නැත්තම් මෙතන සංඛ්‍යාවේ වර්ගයක් කියන ඒක අඩු කරන්න. අඩු කරනවා. එහෙනම් අඩු කිරීම 1 කියලා එකක් එන්න ඕනේ. මොකද අපි මේ සමස්ත දෙයම කළේ අපි මේ හිතලානේ අපේ දෙයක්. ඕගොල්ලන්ට ඇත්තරම අපි වර්ග පූර්ණයේදී කියලා දෙනවා මේ මොකද්ද වර්ග පූර්ණ ක්‍රමය වෙන්නේ කියලා. ඇත්තරම මෙන්න මේ සමස්ත කොටස පුතේ මෙන්න මේ කොටසට සමාන වෙනවා. මෙන්න මේ ටිකට. මේ ටික 12 කැලේ නෙමෙයි. මේ කොටස මේ ටික සමාන. ඔයගොල්ලෝ පුළුවන් නම් මේක සුළු කරලා ආපහු බලන්න මෙන්න මේ කොටස වාට උත්තරයක් විදියට ලැබෙයි. හරි. මේ පැත්තේ ඍණ 12 තියෙනවනේ. ඒක ඒ නිසා ඒ විදිහටම දාගෙන සමානයි බිඳුව කියලා දාගන්න තියෙනවා. දැන් අපේ බැරෑරුම කොටසක් සාමාන්‍යයෙන් ඉවරයි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අපිට x ධන 1 වර්ගය තනි කර ගන්න ඕන නිසා මේ සංඛ්‍යා එහා පැත්තට යනවා. ඔයගොල්ලන්ට පේනවා ඍණ 1යි ඍණ 12යි ඍණ 13යි. ඍණ 13 අර පැත්තට ගිහපුවාම ධන 13යි කියලා එනවා. එහෙනම් දැන් අපිට ඕනේ x හොයාගන්නනේ. x තාම හොයාගන්න බෑ මේ සෙට් එක වර්ගයක් තියෙනවා. ඉතින් සෙට් එක වර්ගයක් තියෙනවා නම් අපිට දෙපැත්තෙම මොකද්ද? වර්ග මූලය ගන්න වෙනවා. වර්ග මූලය ගැනීමෙන් අපිට ලියන්න පුළුවන් නේද? මේ x ධන 1 වර්ගයේ වර්ග මූලය මොකද්ද? x ධන 1. එහෙම වෙන්නේ කොහොමද? ඇයි? වර්ගයට වර්ග මූලය කැන්සල් වෙනවා වගේ එකක් වෙනවා. එතකොට x ධන 1 අපිට ලැබෙනවා. ඇයි? වර්ග මූලය කියන්නේ භාගවෙනි බලයනේ පුතේ. මේ භාගයට භාගය කැපෙනවා. අපි ඒක දර්ශක පාඩමේදීත් ඒවා ඉගෙන ගන්න. හරි. එහෙනම් මෙතන මොකද වෙන්නේ? x ධන 1 සමාන වෙනවා
13ද නෑ අපි වර්ගමූලය අරන්නේ එන වර්ගමූල 13 නේද නෑ ධන හෝ ඍණ වර්ගමූල 13 ඇයි ධන හෝ ඍණ කතාවක් කියන්නේ පුතේ අපි මේ වර්ගමූලයේ මේ ගානේ කොහෙවත් වර්ගමූලයක් ගැන දාන්න කියලා කියවනේ අපිනේ මේක බලෙන් දාගත්තේ ගාන හදාගෙන යන්න ඕන නිසා ඒ නිසා අනිවාර්යයෙන්ම අපි වර්ගමූලයක් ගන්නවා නම් මේ සංඛ්‍යාවකට දානවා නම් දෙපැත්තෙම වර්ගමූලය ගන්නකොට ධන හෝ ඍණ ගන්න ඕනේ. ධන හෝ ඍණ ගන්න ඕනේ. හරි දැන් බලන්න මම මේ පැත්තෙන් එන්නම් ගාන අරගෙන අපිට ඇවිල්ලා තියෙනවා x ධන 1 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 13යි කියලා. හරි දැනට අපිට මේ වරහන අවශ්‍ය වෙන්නේත් නැහැ. මොකද දැන් පුළුවන් තරම් මේ වර්ගයක් එහෙම මුකුත් වෙන පදයක් නැහැ නේ x ධන 1ට පිටින්. එහෙනම් අපිට පුළුවන් x දැන් තනි කරගන්න. ධන 1 අර පැත්තට අරන් ගියපුවාම ඍණ එකක් එනවා. ඍණ 1 ධන හෝ ඍණ වර්ගමූල 13යි කියලා අපිට ලැබෙනවා. හරි මේකද උත්තරේ. ඔව් x වලට අපිට උත්තරයක් නම් ලැබිලා තියෙනවා. නේද? x සඳහා උත්තරයක් ලැබිලා තියෙනවා. හැබැයි මොකද්ද? උත්තර දෙකක් ලැබිලා තියෙනවා. එක උත්තරයක් නෙමෙයි. මේ බලන්නකො හොඳට. x සමානයි එක උත්තරයක් තමයි ඍණ 1 ධන මූල 13 කියන එක. අනිත් එක හෝ x සමානයි ඍණ 1 ඍණ මූල 13. මට කියන්න බලන්න මොකද්ද මේකෙන් උත්තර දෙකේ වෙනසක් තියෙනවා. ඔව් උත්තර දෙක වෙනස්. උත්තර දෙකෙන් කෝකද ධන උත්තරයක් වෙන්නේ? ධන උත්තරයක් වෙන්නේ නම් මෙන්න මෙයා. ඇයි ඒ? පුතේ ඍණ 1 ධන මූල 13 කියන්නේ මේකනේ මූල 13 ඍණ 1 කියන එක. මූල 13 කියන්නේ එකට වඩා වැඩි අගය. එන එකට වඩා වැඩි අගයකින් එකක් අඩු කරපුවාම එන්නේ ධන උත්තරයක් තමයි. මෙයා උත්තරයක් විදිහට පිළිගන්න පුළුවන්. මෙතන ඍණ 1 ඍණ මූල 13. ඍණට ඍණ තව සෙට් වෙනවා. නේද? ඍණට ඍණ සෙට් වුණාම තා මොකද වෙන්නේ? ඍණාගය සුළු වෙද්දි තව ඍණාගය වැඩි වීමක් කියන්නේ. ඒ නිසා මේක ඍණ උත්තරයක්. ඒ නිසා අපිට උත්තරයක් විදිහට x සඳහා පිළිගන්න පුළුවන් මෙන්න මේ ධන උත්තරේ. ඇයි එහෙම පිළිගන්නේ? ඇයි පුතේ x කියන්නේ මොකද්ද? x කියන්නේ AD වලදී AD දිගනේ. AD කියන දිග. එහෙනම් අපිට ලියන්න පුළුවන් x සමානයි මූල 13 ඍණ 1 කියන පිළිතුර පිළිගත හැකිය. x සමානයි මූල 13 ඍණ 1 වේ. හේතුව ඕන අපිට ලියන්න පුළුවන් x යනු AD දිග වේ. AD දිග වේ. එහෙනම් x වල අපිට ආගයක් ආදේශ කරන්න පුළුවන්. මම හිතන්නේ අපිට ගානේ දීලා තියෙනවා. ඔයගොල්ලන්ට හොයලා බලන්න පුළුවන්. මූල 13 කියන්නේ 3.6කගේ. 3.6කින් එක අඩු කරන්න තියෙන්නේ. මූල 13 වල 3.6ක් දැම්ම. 3.6න් එකක් අඩු වුණාම 2.6යි. අන්න x වලට අපිට අදාළ උත්තරය ලැබෙනවා. මේ පැත්තෙන් ගියොත් ඔයාලට පුතේ ලැබෙන්නේ ඍණ උත්තරයක් ඒකයි. හේතුව අපි කියලා තියෙනවා. මේ විදිහට සටහන් කරලාම තියෙනවා. හරි. එහෙනම් අපිට උත්තරේ ලැබිලාද? ඔව්. අපෙන් අහලා තිබ්බේ AD දිග එහෙම නැත්නම් DC දිගනේ. අපිට ඔන්න AD සමානයි DC සමානයි 2.6 සෙන්ටිමීටර් කියලා අපිට ෆයිනල් උත්තරේ ගන්න පුළුවන්. අවසාන උත්තරයට ළඟා වෙන්න පුළුවන්. එතකොට මේ මම පාවිච්චි කරේ වර්ග පූර්ණයෙන් මේ ගාන හදන විදිය. තව කාට හරි අපිට ඕනම් පුළුවන් මේක සූත්‍රය පාවිච්චි කරලා හදන්න. අපි ඒ ගැන වෙනත් වීඩියෝ එකකින් ඒක හදන විදිය කතා කරමු. මේ වීඩියෝ එක දිග ගැහෙන නිසා. හැබැයි මෙතන වැදගත්ම කොටස මෙන්න මේ ලබාගත් වර්ග පූර්ණය. මම හිතනවා මේ කොටස තේරෙන්නේ නැති කියලා. එහෙනම් තේරුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තේරුණා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. අවසාන උත්තරයක් ගන්නට ඔයගොල්ලන්ට විභාගෙට අනිවාර්යෙන් ඒකක් ගන්න මේ වගේ ගණන් ටිකක් ගොඩ දා ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.